මාසේ වත්මන් මහමැතිවරයා පෙරපාසල් දරුවන්ට බෑග් බෙදන්න සල්ලි අවශ්‍යයි පරිත්‍යාගයක් කරන්න කියලා ලියුම් 3ක් ගහලා තිබ්බා. ඒ ලිපි වලට මහජන බැංකුවයි ලංකා බැංකුවයි ලක්ෂ 50ක මුදලක් ඔය චාමර සම්පත් මහමැතිතුමාට බාර දීලා තියෙනවා. ඒවා තැන්පත් වෙලා තියෙන එතුමාගේ පෞද්ගලික දිනුමක. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලියුමක් කියලා තියෙනවා පළාත් සභාවට මුදල් දිය නොහැක කියලා. ඒකට කේන්ති ගත්ත මහමැතිවරයා ගත්ත තීන්දුවක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තියෙන ස්ථාවර තැන්පතු කෝටි 30කුත් ගාණක් ඉවත් කරගන්න. පළාත් සභාවේ මම යෝජනාවක් දැම්මා. කල්පිරලා නැහැ. ගන්න එපා. മന്ത്രിවරු සියලු දෙනාම අත උසලා ඒකමතිකව යෝජනාව සම්මත වුණා. සල්ලි ගන්න එපා කියලා. එහෙමදී මහමැතිතුමා නිලධාරී කැඳවලා ආඩි හප්පලා පුප්පලා ගස්සලා කුණුහරුපෙන් දෙක බණිනකොට නිලධාරී ලියුමක් ගැහුවා. ඔය ජිම්මේ තියෙන සල්ලි එවන්න කියලා ඊයේ. ඒකෙන් දැන් කල්පිරෙන්නේ නැතුව ගත්ත නිසා ලක්ෂ 103ක් පාඩු ඌවට. ඔන්න රට යන විදිය. දැන් අපේ සහනේ කපනවා. අර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලාගේ සහනයක් එහෙම කපලා තියෙනවා. පැමිණීමේ දීමනාව වැඩි කරගෙන පාර්ලිමේන්තුවේ ඉඳන් කිලෝමීටර් 25ක් එහායින් ඉන්නේ කාටත් ගයක් කුලියට ගන්න කියලා 50000ක් දෙන්න තීන්දුවක් ගත්තා. ඔය ඔක්කොම එක වුණාම ලක්ෂ 2 පනිනවා මාසෙ. අපේ පොහොර මිටිය ගන්න ඒක කපනවා. තිබුණු සහනේ කුදුර ගන්නවා. ඒ කට්ටිය බෙදා ගන්නවා සහන.